Were you worried about the second gunman on the footbridge? සංචාරක සපයාටලට හැම දෙනෙක් මේ ගමේ හැම මිනිස්සුම උදව් කරනවා. මම ඇත්තටම රෙස්ටුරන්ට් එකක් කරන්නේ. නමුත් මෙතෙන් එන දැන් ගමේ මිනිස්සු මාර අසරණ වෙලා තියෙනවා. මේ මිනිස්සු ගෙවල් වල වාහන. එතකොට අයි අපි මෙහෙම කරන්නේ. ගමෙන් අපි පිටතැන් වලට යන්න විදිහට සංචාරක ගමනාන්තයක් වෙන සීගිරිය රැක ගන්න ඕනේ. ඒක රැක ගන්න ගමේ මිනිස්සුනේ. මේ අහිකුණ්ඩකව කරන්නේ මේ සීගිරිය ඓතිහාසික ලෝකේ හොඳම ගමනාන්ත වුණු සීගිරිය අද මොකද වෙලා තියෙන්නේ? ඒ උනේ මේ පිටමකාරෝ ඉඳනේ සීගිරිය ඉන්න පුරවැසියන්ගේ සීගිරි ගල පිටුරන් ගල ප්‍රමුඛව මේ සීගිරි ඉන්න සම්ප්‍රදායකයන්ගේ සැලකිල්ල නිසා තමයි මේක හොඳම ගමනාන්ත උනේ. අද මොකද වෙලා තියෙන්නේ? අපි මම මේ වෙලාවේ කියන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට ඒ වගේම පුරාවිද්‍යා සහකාර නිලධාරී නුවරේ හිටපු මහත්තයා ගෙනාවා අපි. ගෙනල්ලා ඉවරලා එතුමාට කිව්වා. එතුමාට කියලා අපි මේ වගේම මේ සංඝක් වලින් කියලා පාර දෙපැත්ත සුද්ධ කරා. අද මොකද වෙලා තියෙන්නේ? අපි දැන් අපිත් එක්ක මෙයන් අපි ගන්න මේ ඒක මොකද තියෙන්නේ කාගේවද? ඩස්බින් මේ සීගිරි ඓතිහාසික උරුමයටම මුසු කරලා යන්නේ. මේ අපේ පරිසරයේ ලෝක උරුමේ නැති වෙන්නේ. එතකොට මුන් මේ ටුවර් එක සම්පූර්ණම කරන්නේ මුන්ගේ ඇප් එක අරන් මේක පිට්ටි ආයතනයට යන්නේ නැහැ. පළවෙනි එක විතරයි ගන්නෙ. ඊට පස්සේ පිට්ටි ආයතනයේ හොරෙන් මුන්ගේ වෙනම තියෙන ගෲප් එක. ඒ ගෲප් එකේ කොහේ හරි අහිකුණ්ඩකෙක් තමයි එන්නේ. මුන් අහිකුණ්ඩකේම තමයි. මොකද අහිකුණ්ඩක නැත්තම් පාරයින් ගිහින් ඉන්නේ නැහනේ. පාරේ ගිහින් කුදියලා කාලා ගිහලා ජරා කරලා අපේ පරිසරය මුන් විනාශ කරන්නේ. එතකොට අපිට ඒකේ වේදනාව තියෙන මේ සීගිරි උරුමෙට නිකන් හිතන්න රෙස්ටුරන්ට් එක කෑම එක දෙනකොට 2500යි. ලෝකල් එක 500යි. අයියා අප සුට්ටගෙන. ඒ සීගිරි ගලේ ටිකට් එක 10700යි. ඒකත් අඩු කරලා රුපියල් 120යි ලෝකල් එක ටිකට් එක. එතකොට මේක ඩිෆරන්ස් එකක් නැද්ද? සුට්ටගෙන ඔලු කෙටි ගන්නද? අපි තේරුමක් තියනද මේකේ? අපේ පරිසරය විනාශ වෙනවා. මුන් ඩොලර් ගේනවා මුන් ඩොලර් ගේනවාද? තියෙන ඩොලර් ටික මුන් නැති කරනවා. අපි ඉල්ලා සිටින ඔබතුමාලගේ කරුණා කරලා මීට ඉස්සෙල්ලා අපි මේ දඹුල්ල පවත්වුවා. මේක දුන්න අපි කරු ජනාධිපතිතුමාට කියනවා අපිට කියන්න ඉන්නේ එතුමා විතරයි මේ වෙලාවේ. මට දැන් මේ වෙලාවේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා මට සභාවක් විදියට. දැන් ඔයාලට දැන් ওই දැන් තංගල පාකින් කරනවනේ. ඒ පාකින් වලට පාකින් නෝ පාකින් බෝඩ් ටික දානවා. අද දානවා. නියමයි. හරි. හොඳයි. හරි. අනුගමනය කරත සින්දත් නියමයි. හොඳයි. ජොබ් එක හොඳයි. බෝඩ් ටික දිනවා පිට. අපි සතුටුයි. අපි සතුටුයි. හරි. කියන්න. අපි සීගිරිය සංචාරක ව්‍යාපාරය කරනකොට ත්‍රිවිධ සංගම් තියෙනවනේ. එක පැත්තකින් ත්‍රිවිධ සංගම්. එතකොට කාමර කරනවා නම් ඒගොල්ලෝ වෙනම සමීපයක් පිළිහිටවගෙන සංගම් වශයෙන් අපි රූල් එකක් විදියට ගිහිල්ලා සීගිරිය හොඳ තත්ත්වයට ගෙනාවේ අපේ මේ සීගිරියට ඉන්න ගම්මාන තුප්පත් ජීවත් වෙන මිනිස්සු. එතකොට අපිට තව දුරටත් ඒක අපිට රැගෙන යන්න ඕනේ. එතකොට අපි හිතන්න හොටල් හන්දිය ගාව කවදාවත් එන පෙතංගල ගාව එකේ කවදාවත් ෆයර් එකක් ගන්නෙ නැහැ. ওই විදිහට අපි රූල්ස් හදාගෙන මායින් දාගෙන නියාමනයක් හදාගෙන ප්‍රාදේශීය සභාවටත් අපි ගෙවාගෙන ගමේ තියෙන මරණාධාර සමිතියටද සීගිරියේ තියෙන පොලිසියටද ඉස්පිරිතාලටද ප්‍රාදේශීය සභාවටද හැම කෙනෙකුටම උදව් කරගෙන අපි යන මේ ගමන ඔබතුමාලා නවත්තන්න හදන්න එපා. මොකද කොහෙවත් වෙන පිට්ටකාරයෙක් ඇවිල්ලා මේ සීගිරියේ ගාල් කරගෙන අපේ තියෙන රුපියල් 200 හයර් එකට කෙලගෙන ගිහිල්ලා අපේ දරුවොත් බඩගින්නේ අපේ සමීතිත් ඉවරයි. අපි මේ ගෙනාවු මෙච්චර කාල අපේ මුතුන් මිත්තන්ගේ ඉඳන් ගෙනාගෙන ආපු පැවැත්ම අපේ සීගිරිය නැති කරන්න එපා. ඒ හින්දා ඔබතුමාලා අපි මෙතෙන්ට ගෙනාවේ අපිට වැඩක් කරන්න. අපිට මේ අවස්ථාව දෙන්න අපිට අවස්ථාවක් හදලා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසන් වතාවට කියන්නේ දැන් අවසන් වතාවට මම කියන්නේ අපි පළමුවෙන්ම දැන් අපි කිවරක් තිබ්බනේ දැන් මම කිව්වල දැන් ඉස්සලා මින් පස්සේ මේ තැන් තැන්වල පාක් කරන පාකින් ඊට පස්සේ කරන්න බෑ. කරන්න ඉඩ දෙන්නේ නැහැ පොලිසිය දෙන්නෙත් නැහැ අපි දෙන්නෙත් නැහැ. ඒක වෙනුවෙන් අපි කටයුතු කරන්න පාන්නේ. බෝඩ් ටිකක් දිනා ඔක්කොම දානවා. හරි අපි ඒක ඉස්සලා කරලා දෙවෙනි එකට අපි යන් ඊට පස්සේ. අපි එහෙම කරමු. අද මේ වැඩි ඊළඟට ස්ටුඩියෝට වෙලා මෙතෙන් ඇවිත් මේ සමකාමී ඕගොල්ලෝ නීති ආරක්ෂා කරමින් කටයුතු කිරීම සම්බන්ධයි.
නීතිය සම්බන්ධ වෙලා කටයුතු කිරීම සම්බන්ධ සියලුම ප්‍රදේශවාසීන්ට පොලිසිය අධිකාරියට මම ස්තුතිවන්ත වෙනවා. මොනවා හරි ඕගොල්ලෝන්ට ගැටලුවක් තියෙනවා නම් අපි මේ ආකාරයෙන් සාකච්ඡා කරනවා. අපි සාමකාමී සාකච්ඡා අපේ රජයේ නිලධාරීන් අපේ කවුරුවත් අපි පැත්තක් ගන්නෙ නැහැ. සියලුම දෙනාට සාධාරණ කරන්න පාදික සභාව ගත්තම මේ පැත්තෙන් පොලිසිය ගත්තම අපි පැදිලා ඉන්නවා. මේකදී මේ රටේ පවතින නීතිය අභිභාවයකට උත්සාහ කරන්න එපා. ඕගොල්ලෝ මම කිව්ව දේ අහලා ඒ දේ කටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඇත්තටම ඕගොල්ලන්ට ගරු කරනවා. අපි ඇත්තටම සීගිරියේ ඉන්නේ හොඳ නිහතමානී ජනතාවක් කියලා කටයුතු කරනවා. ඒ දේ